අනුව එක්සත් බෝධිරාජ සමිතියේ සමාජික බහතුන්ගේ නාම ලේඛනය. ගරු සභාපති නවකලේ සමූහ ව්‍යාපාරයේ අධිපති සාමවිලිසුරු වී නවරත්න මහතා. ගරු ලේකම් වෙළෙඳ ව්‍යාපාරික කේ.ජී. විමලරත්න මහතා. ගරු භාණ්ඩාගාරික විමලගිරි ව්‍යාපාරයේ අධිපති ඩබ්ලිව්.ජී. විමලරත්න මහතා. ගරු උපසභාපති කෝසල නවරත්න මහතා නවකලේ සමූහ ව්‍යාපාර. ගරු උපලේකම් සමන් නවරත්න මහතා නවකලේ සමූහ ව්‍යාපාරය. ගරු උප භාණ්ඩාගාරික සජීව ඉන්දික තුෂාර මහතා පුවත්පත් අලෙවි නියෝජිත කොළඹ. ප්‍රධාන ගණන් පරීක්ෂක නන්දසිරි සේනාධීර මහතා ගණන්ගේ ස්වීට් හවුස්. වැඩ පරීක්ෂක අනිත් මහතා මිනි ඇඳුම් ව්‍යාපාරික. නිමල් විජේසිරි මහතා නිමල් ෆැෂන් ප්‍රචන්ත නවරත්න මහතා නවකලේ සමූහ ව්‍යාපාරය. ශාන්ත කුමාර පෙළවත්ත මහතා පෙළවත්ත ෆැෂන් ඡායාරූප ශිල්පී විජයරත්න මහතා වෙළඳ ව්‍යාපාරික W සුදත් මහතා
ලෙඩවුන කෙනෙකු ලෙඩ ඇඳ මත දඟලන්නේ සිත තුළ මහා කම්පාවකි ඇතිවන්නේ මියදුන කෙනෙකු ඇත දරසෑයක දැවිලා පෙරසක් හඬනවා වැළපී දුක කියලා saya
කුමරු ඉන්නා ගම්බු කුල අතර පළමු දවසේ ගොයා ටිකක් බියවි ඉවතට යනවා දින දෙක තුනකින් බිය නැත කුමරුට ඔහු ලං වෙනවා මේ තිරිසන් සතා එවිට කුමරුගේ විසිතර ආගෙන ඉමුගයෙන් බිමට ගත්ත කුමරුව එක විට විගසින ඊට පස්සේ කුමරු යනවා තමන්ගේ රජ මැදුර බලා ඒ වන විට පිය රජ මිය පරලොව ගොස් ඉවර වෙලා පුදුමවුනා මාලිගයේ රට තුල ඉන්න උදවිය අදුම කුමරු බරණැස් පුර ලබන්නේ රජ පදවිය පර්වතයට නැගලා කුමරිය පළමුව කුමරුට දේවතාව පුදන්නයි කියනවා කුමරු කිසිවක් නොදැන මලින් බතින් දේවතාව පුදා තුන්වරක් පැදකුණු කරද්දී අනේ පින්වතුනි අර දුෂ්ට චපල ගැහණිය කුමාරයා පර්වතයෙන් තල්ලු කරනවා කුමාරයා වැටුනේ මේ පිරිසගේ මස් කන්න පටන් ගත්තා. කල්පදව කුසම දෙනගම ඇට කටු ටික තියලා ඉතන. කල්ම එලපු යක්ෂයෝ ටික ඉම්පසු එතනින් පිට වුණා. බලන්න අධික තණ්හාව අර බෝසත් වෙලෙන්ද කිව් ආවාදයේ පිළිනොගෙන වෙනාපු ජලය විශ් කරලා ආහාර ටික අවසන් කරගෙන කන්න නැතුව බොන්න නැතුව කලන්ත ඇදලා වැටුනාම අවසානයේ යක්ෂයන්ට උදුරු වුණා. ඇටකට දැන් වල දාලා යක්ෂ පිරිසයන්ට ගියා. මේ සිදුවන කිසිම දෙයක් බෝසත් තුමන
රටෙන් වෙළඳාමට පිට වෙන්නේ යන්න කලින් ගෝල පිරිස කැඳවා එතුමා හමුවට මෙන්න මෙහෙම ඔබ දම් දෙයි යන මග ගැන විස්තර කොට පහුවෙනි දිනේ බෝසත්තුමා තාතාර සිටු කුමරිය හිමියා සොය සොයා යන්නේ ඉතා වටින තම හිමියාගේ මල කඳ දෙනෙතට දකින්නේ තිම්බර තම හිමියා නැත තුඹසක් ළඟ මැරී වැටි තිම්බර සිටු කුමරියගේ නෙතින් ගලයි කඳුළු කැටි වර්ෂාව නතර වුණා අතු කඩන්න ගිය තම ස්වාමියා තාම ආවේ නැහැ දරු දෙදෙනක් අරගෙන තාචාරා සිටු කුමරිය තම හිමියව සොය සොයා වනේ ඇවිදිනවා දැක්ක තුඹසක් ළඟ තරුණ ස්වාමියා මැරී වැටි ඉන්නවා අනේ ඇගේ දෙනකින් මස් ආවාහනකට වතුර ළඟටත් කැනසලා ළඟටත් යනවා. ඔවුන් සියලු දෙනාම කියනවා මිතුර අපි අද සිල් සමාදන් වෙලා ඉන්නේ. අපි ලාවේ නෑ ආහාරය ගන්න. පසුට බලදන්නට කියා සිතාගෙන එකතු කරගන්න. අපි මේ ආහාරය ඔබ අරගෙන මේ කුසලින්දරි නිවා ගන්න. බිම්මතුනි මේ තුන්දෙනාගේම මේ සීලය පිළිබඳව පරීක්ෂාවට පත් කරන සක්‍ර දේවීන්ද්‍රයා ඒ මහලුගේ සමවාගෙන අවසානයේදී පිටත් වෙනවා. එදා මිතුරන් ත්‍රිදෙනාගේම වතගොත බැලූ සක්‍ර දේවීන්ද්‍රයා මේ එයත් මතු සසරේ පින් ඇති නියාම දැක සාවාගතට මහත් ශ්‍රද්ධාවෙන් සිල්ගෙන සිටි සස පඬිත හාවා නිත්කර බලන්නේ ඉදිරියේ සිටි මහලු බමුණා දැක දෙවිතුනි මෙන්න මේ විදියට විමසනවා පින් වෙත ඇයි මායි දිරි පියාඹාගිය කපුටු දේනුව එක කලකින් මරණයට පත් වෙලා ඇයවත් අටමානිදේට වැටුණා. රණ කකුලුවත් බෝසත් බමුණත් එතෙන් පටන් මිත්‍ර කමින් කාලය ගත කරලා වරින් වර ආයුෂ කෙලවර වී චුතව ගොස් දිව්‍ය ලෝකයේ උපත ලැබුවා. රණ කකුලුව සහ බමුණා මිත්‍ර කමින් කල් ගෙවලා දිනමතු වී චුතව ගියා දිව්‍ය ලෝකෙ සැපපතලා. කකුළු ජාතක කතාවන්තුවමින් නිම වෙනවා දිනමතු වී ඇසුව ඔබට නිවන් පුරය හිමි වෙනවා. රණ කකුළු ජාතක කතාව මෙතකින් නිමාවට පත් වෙනවා. බලන්න පින්වතුන් අනුන් නසන්ට හැදීමෙන් තමන් නැසෙන හැටි අනුන්ට විපතක් කරන්ට යෑමෙන් තමන්ට විපත් සිදු වෙන ආකාරය මේ රණ කකුළු ජාතකයෙන් ආදර්ශයට ගන්න පුළුවන් අන්නේ අපි මේ කතාව ආදර්ශයටගෙන අනුන් නසන්ට නොසිතමු අනුන්ට උගුල් නොවදිමු තමන්ගේ පාඩුවේ දැහැමින් ජීවත් වෙන්න උත්සාහවත් වෙමු. හොඳයි මේ රණ කකුළු ජාතකයේ ඒ බුද්ධ පිරිස කවුද කියලා මා මෙසේ හඳුන්වා දෙන්න.
සිරිලක් සම්පින්නං සංසුද්ද කුන්ද සතිසුත් තෙම සීත රංසින් කාවිත් ලංකතනං මාරූප සාරං සම්මා නමාමි සුගතං වරේ දේව දේවං දෙනගත් සෞසතුන් වෙනුවෙන් පාරම සුවේ සනසුමතියන පාවමිනිසත් කමට ලොවේ මනසින් සිටිය මොහිනාකුණ සුවේද වූවේ සනරාමර සාමී අනුනත කල විපත් තමහත පැමිණේ වපුරන දෙයින් නිතියක් වනු ලැබුණේ සිය ගණනක් මාළු කොපුගෙන් මැරුණේ ඒ මරණයම අවසානයේ ලැබුණේ අනුනත දුකක් විපතක් කරලන්න එපා පෙනුනට සුදු පාට ලොව පිළිගන්න එපා කිසි දින නොකරන්න අන්නය නතන උපා
තියෙනවාද? ඒ කඩුව අතේ තියෙන කුමාරිය කල්පනා කළා. කුමාරයාට වැඩිය හොර නායකයා ලස්සනයි. මගේ කුස්තිමත් පිරුණක් ඇවිත් නැත්තේ. මම මේ කුමාරයව මරවලා හොර නායකයාත් එක්ක යුද ජීවිතය ගත කරන්න ඕන. එවන් දිනේ කඩු කොටුව දුන්න චුල්ල කුමරුන් හතට. කඩුව දුන්න හොරුගේ අතට කුමාරයව වනසන්නට. අරගෙන මේ කඩුව අතට හොර නායකයා පිටාට. කඩුවෙන් ගහලා මේ කුමරුව පරිසෙරුවනේ මරණයට. එදා කඩු කොටුව දුන්නේ කුමාරයාට. කඩුව දුන්නේ හොර නායකයාට. කඩුව අරගත්ත හොර නායකයා චුල්ල දනුග්ග කුමාරයව මරා දැම්මා. අනේ චුල්ල දනුග්ග පින්වන්ත කුමාරයව මරා දැම්මා. මේ කුමාරිය දැන් හොර නායකයාත් එක්ක සන්තෝෂෙන් එන්ටේනවා. තමනාදර හිමියව ඔය මරා දමාලා යක්තට. ප්‍රේමදරයෙන් හොර නායකයා සමගින් එනවා එන්ටේ.
ඇත්තේ නියදිය ඇතිකුදුන. ස්වාමීනේ කමාතලමන මට තීටවමන හද මට ඇත්තල සලාදට නොහැකි වුණ මගේ අමුදරුවන් කුසකින්නේ නියමවට අහෝ දුකවන්න මිතුව මානවට උපකාර කළ යුත්තේ කෙසේදයි පවසනවා. හස්ති රාජයා සොයා වමයට පැමිණි විනිසා අත්රජ පිදිරියේ කනාවල පුලේය. ඔබට ඉතා ලස්සන දිගු තලයකට තිබෙන්නේ මට ඉතා කුඩා